අයිබන් මේ වීඩියෝ එක ඇත්තරම දාන්නේ ලංකාවේ ඉන්න ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි අපටත් පිටරටකට එන්න බැරිද කියන එක. ඉතින් මේකට දෙන්න තියෙන උත්තරේ තමයි එන්න පුළුවන්. එන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. පළවෙනි දේ තමයි ඕගොල්ලෝ කරන්න ඕන තමන්ගේ තියෙන වෘත්තීය හරි අධ්‍යාපන ආදී සුදුසුකමක් තියෙනවානේ. අන්නේ සුදුසුකම අරගෙන ඔයා මුලින්ම යන්න ඕන ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් ළඟට. ලංකාවේ නම් ඇත්තනම ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා කියලා එහෙම වෙනම ජොබ් එකක් කරන අය හොයාගන්න අඩුයි. ඉන්නවනම් ඒ කෙනෙක් ගාවට යන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හැමතැනම තියෙනවා ඒජන්සි. එතකොට ඔය පිටරට යවනවා කියන ඒජන්සි එකකට ගිහිල්ලා ඕගොල්ලෝ හරියටම ඔයාගේ තියෙන සුදුසුකම් ටික ඒගොල්ලන්ට කියලා ඕගොල්ලන්ට යන්න පුළුවන් කොයි වගේ දෙයකටද කියන එක ඒගොල්ලන් තමයි හරියටම ගන්න ඕන. එතකොට මම මෙතෙන්දී ඕගොල්ලන්ට කරන්නේ ඇත්තරම ඕගොල්ලන්ට ඒ වගේ ඒ කියන්නේ පිටරටකට යන්න ඔයාලට අවස්ථාවක් තියනවද නැද්ද? ඔයා ගාවේ හැකියාව තියනවද නැද්ද? එහෙම ඔයාට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා ඒකට හදා ගන්න ඕන සුදුසුකම් ටික මොනවද කියන එක තමයි මම ඔයාලට මෙතෙන්දි කතා කරන්න හදන්නේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් ගාවට හරි ඒජන්සි එකකට හරි යනවා නම් මුලින්ම බලන්න ඒගොල්ලෝ ගාව ඔයාට මේකට ඇඩ්වයිස් දෙන්න ඕන සර්ටිෆිකේට් එක තියෙනවද කියලා. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලටත් ඒගොල්ලන්ගේ වෙනම සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඒක තියෙන කෙනෙක්ද බලන්න. එහෙම නැත්නම් ඒජන්සි එකකට යනවා නම් ඒජන්සි එකටත් බලන්න ඒගොල්ලන්ගේ ඒ අදාළ අමාත්‍යාංශවල ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙනවද? ඒගොල්ලෝ ගාව තියෙන ඕන සර්ටිෆිකේට්ස් මොනවද? ඒවා තියෙනවද කියන එක බලලා ඒ අදාළ වග කියන තැනකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ මේ ඇඩ්වයිස් ගන්න එක ගන්න. එහෙම නැතුව කවුරු හරි කිව්වයි කියලා මේ දන්නේ නැති කෙනෙක් ගාවට යන්න එපා. මොකද මේක හරියට මේ ලීගලිම කරගන්න. ඒව නැතුව නිකන් කවුරු හරි කිව්වයි කියලා ගිහිල්ලා ඒ සුදුසුකම නැති කෙනෙක් ගාවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ සල්ලි නාස්ති කරගන්න එපා. ඒකින්ද හැම වෙලේම අදාළ සර්ටිෆිකේට් එක ඒගොල්ලන්ගේ තියෙනවද කියලා ඒගොල්ලන්ගෙන් අහන්න. ඒ කියන්නේ ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ඔයා කෙලින්ම අහන්න ඔයා ගාව මේක කරන්න ඔයාට මොකක් තියෙන සුදුසුකම කියලා අහන්න. ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් තියෙනවද නැද්ද කියලා. නැහැ කිව්වොත් ඉතින් එතෙන්ට යන්න එපා. තේරුමක් නැහැනේ. තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා මේක කරගන්න බලන්න. ඉතින් මොන දේ කරන්නත් ඕගොල්ලෝ මුලින්ම මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ කවුරු හරි දන්න අඳුරන කෙනෙක් රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයට මේ වීඩියෝ ටික ෂෙයා කරන්න. මොකද මම මේ ටික මෙහි ආවට පස්සේ සහ එන්න කලින් ඕන කරන දේවල් මම දන්න විදිහට ඕගොල්ලන්ට හැමදේම විස්තර කරලා දෙන්නම්. මේක දවසකින් එකපාර එක වීඩියෝ එකකින් කරලා ඉවර කරගන්න බැරි වෙනවා. මොකද ඕගොල්ලන්ට මම මේ තියෙන ජොබ් මොනවද කියන එක, ඒ ජොබ් වලට ඕන මේ මොනවද ඒගොල්ලෝ ඉල්ලන රික්වයර්මන්ට් කියන එක, ඒ දේවල් ගැන විස්තර ටිකක් දාන්නම්. එතකොට මේක සැරින් සැරේ මට දාන්න වෙන්නේ එක සැරේ දාන්න වෙන්නේ නැහැ ඔක්කොම විස්තර ටික. ඒකින්ද මොනවා කරන්නත් මුලින්ම මේ මාව ෆලෝ කරලා තියන්න. එතකොට මම මේකේ දාන විස්තර ටික ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මුලින්ම මේක පිටරටකට එන කෙනෙක්ට ඉතාම වැදගත් වෙනවා. මොකද ඕගොල්ලෝ මෙහි ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්නවට වැඩිය ලේසි ඕගොල්ලෝ ලංකාවේ ඉඳන් මේ ටික හදාගෙන එන්න පුළුවන් නම්. මොකද Tamanට ලංකාවෙන් එන්න කලින් හදාගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මුලින්ම ඕගොල්ලෝ ලංකාවේදීම හදාගෙන එන්න. එතකොට මෙහි ආවට පස්සේ ඕගොල්ලෝ අර කාලයක් රස්තියාදු වෙන එක අනවශ්‍ය විදියට සල්ලි වියදම් කරන්න වෙන වැඩ ටික ඕගොල්ලන්ට නවත්ත ගන්න පුළුවන්. ඒකින්ද මේ කවුරු හරි කෙනෙක් ඕගොල්ලන්ගේ දන්න අඳුරන කවුරු හරි කෙනෙක් රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ ටික ඒගොල්ලන්ට ෂෙයා කරලා තියන්න. එතකොට මම ඒකේ අවශ්‍ය විස්තර ටික මම දෙන්නම් සැරින් සැරේ. හරි. රට යන්න තියා මොනව කරන්නත් ඔයාලට මුලින්ම પાස්පෝර්ට් එකක් ගන්න ඕනේ. එතකොට ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ලංකාවේ ජීවත් වෙනකොට පුරවැසියෙක් විදියට ඔයා උසාවියක වැඩිකාරයෙක් නොවී ඉන්න ඕන. ඒ කියන්නේ ඔයා මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අර අපි ගොඩක් වෙලාවට දකින වීඩියෝ වල එහෙම දකිනවානේ පාරේ මොනක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් හෙල්මට් එකෙන් ගහනවා. ඔය මොකක් හරි දින ආයුධයක් අරන් ගිහලා තව කෙනෙක් එක්කලා මොන හරි ප්‍රශ්නයකට පැටලෙනවා. ඉතින් ඕගොල්ලෝ හැම වෙලේම ජීවත් වෙද්දී ඔළුවේ තියාගන්න මේ තමන්ගේ අනාගතය තමයි ඕගොල්ලෝ මේ විකුණන්නේ කියන එක. ඒකෙන්ද හැම වෙලේම තමන් සාධාරණ විදිහට ජීවත් වෙන්න බලන්න. ඒක තමයි ඔයාගේ තියෙන මූලිකම සුදුසුකම. ඒ කියන්නේ ඔයා ලංකාවේ ජීවත් වෙන්නත් පිටරටකට යන්නත් ඔයාට තියෙන්න ඕන පළවෙනිම සුදුසුකම තමයි ඔයා සාධාරණ මිනිසෙක් වෙන්න ඕන. එහෙම නැතුව ඔයා උසාවියක වැඩිකාරයෙක් වෙච්ච ගමන් ඔයාගේ එතනින් එහාට යන්න තියෙන සම්පූර්ණ කතන්දරේම ඔයාගේ නවතිනවා. එතකොට පළවෙනිම දේ තමයි ඔයාට හරියට પાස්පෝර්ට් එක ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඔයාට පොලිස් රිපෝට් එකක් ගන්න වෙනවා. ඒව ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයා මේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට එනකොට ඩ්‍රයිවිං ලයිසන් එක ඔයාගේ ක්ලියර් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කිසිම දෙයකින් ඔයා වැඩිකාරයෙක් වෙලා තිබුණොත් ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ ගමන එතනින් නවත්ත ගන්න වෙයි. මොකද එතනින් එහාට මේක ඔයාට ඉස්සරහට යන්න විදියක් නැහැ. මේ හැම දෙයක්ම පිටරටකට ඔයා ඇප්ලයි කරනකොට ඔය දේවල් ඔක්කොම ටික චෙක් කරනවා. එතකොට මේ චෙක් කරද්දී ඔයාගේ මොන හරි ඔය තියෙන ප්‍රශ්නකින් ඔයා කොහේ හරි දැනක වැඩිකාරයෙක් වෙලා තිබුණොත් ඔයාට එතනින් එහාට
ඔයාගේ පිටරටකට යනවා කියන ගමන නවත්ත ගන්න වෙනවා. මෙතෙන්දී ඔයාලට මම මේ සාධාරණ පුද්ගලයෙක් විදිහට ජීවත් වීමේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පළවෙනිම දේ තමයි ඔයා පිටරටකට යන්න මේ ඇප්ලයි කරනකොට ඔයාගෙන් ඉල්ලනවා පොලිස් ක්ලියරන්ස් එකක්. එතකොට ඔයා මේ ගන්න පොලිස් සහතිකයේ පොලිස් වාර්තාවේ ඔයාගේ මේ පැහැදිලිව හොඳ හිස්ටරි එකක් තියෙන්න ඕන. එතකොට ඒක උසාවියක වැඩිකාරයෙක් නොවි තියෙන්න ඕන. දෙවෙනි එක තමයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකට ඉල්ලනවා සමහර රටවල් වලින් එක්ස්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ මේක ඔයා ගන්න ඕන RMV එකෙන් RMV එකෙන් අරගෙන මේක ඔයා මේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්න ඕන. ඒ ගත්තට පස්සේ තමයි මේක වැදගත් මේ වළංගු වෙන්නේ. ඒ වගේම තමයි මේ මෙතෙන්දී දෙයක් මතක් කරන්න ඕනේ මේ ඔයාගොල්ලෝ එක්ස්ට්‍රැක්ට් එක අරගත්තට පස්සේ මේක ලැමිනේට් කරන්න එපා. ලැමිනේට් කරොත් ඒ මේ ප්‍රශ්නයක් වෙනවා. මේ සමහරවල් ලැමිනේට් කරලා තිබ්බම ඩොකියුමන්ට්ස් ඔරිජිනල් ඒවා පිළිගන්නේ නැහැ. ඒකින්ද මේ සර්ටිෆිකේට් ගන්න ඒවා ගොඩක් වෙලාවට ලැමිනේට් කරන්න එපා. මේකම ඕගොල්ලන්ට ඒකත් මතක් කරන්න. එතකොට මේ ඒ ඔන්න ඔය සර්ටිෆිකේට් දෙක ඕගොල්ලන්ට ඕන වෙනවා. එතකොට මේ දේවල් වල තියෙනවා ඔයාගේ හිස්ටරි එක. ඔයා කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක මෙන්න මේවයි හිස්ටරි එකේ තියෙනවා. ඒකින්ද තමයි මම කිව්ව ඔයගොල්ලන්ට පුළුවන් තරම් සාධාරණ පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න කියන එක. ඊළඟ සුසුකම තමයි ඔයගොල්ලන්ගේ වයස. වයස ඇත්තටම ගොඩක් රටවල් එහෙම වයස මෙන්න මේ වයසෙන් පස්සේ ජොබ් එකක් දෙන්නේ නැහැ කියලා දාලා නැහැ කොහෙවත්. සමහරලාට 50 55 වයස මේ වගේ වෙනකල්ලත් පිට රටවලට යන අය ඉන්නවා. ඉතින් ඊට අඩු වයසක ඉන්න කෙනෙක් නම් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ 50 පැනලා 55 වගේ වයසකට කිට්ටු මේ වයසේ ඉන්න අයට තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි එහෙම යන්න බෑ කියලා දෙයක් නැහැ. ඔයාගේ තියෙන වෘත්තීය සුසුකම් එක්කලා ඔයා ඒ අදාළ ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාට වයස කියන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද සමහරලාට මේ රටවල අවුරුදු 60ට වැඩි අය ජොබ් එක කරනවා. එතකොට ඔයාට ජොබ් එක කරගන්න ඔයාගේ තියෙන සුසුකමේ ජොබ් එක කරන්න ඔයාට හැකියාව තියෙනවා නම් ඔයාට ඒ ජොබ් එකට ඇප්ලයි කරලා ඔයාට යන්න පුළුවන්. ඒකින්ද වයස කියන එක ගැන එහෙම ලොකුවට හිතලා මේ ආපස්සට යන්න එපා. එතකොට ඒක බලන්න ඕන මේ ඔයාගේ තියෙන හැකියාව සහ ඔයාගේ තියෙන වෘත්තීය සුසුකම් එක්කලා ඉල්ලන වයස තමයි ඔයා බලන්න ඕන. 50ට අඩුයි නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ට ඇප්ලයි කරගන්න පුළුවන්. එතකොට වයස කියන එක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඊළඟට බලන්න ඕනේ තමයි ඕගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය. මෙතෙන්දී ඕගොල්ලන්ගේ මෙඩිකල් එකක් ඉල්ලනවා. මෙඩිකල් එක ඉල්ලද්දී ඕගොල්ලෝ මෙඩිකල් චෙක්අප් එකට යන්න කලින් පුළුවන් නම් වෙනම එකක් අරගෙන බලන්න මොන හරි ඔයාට අසනීපයක් තියනවද කියලා. වෙන්න ඕන දේ තමයි ඔයාට මොන හරි මෙහෙම අසනීපයක් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා ඒකට අදාළ බෙහෙත් අරගෙන ඔයා ඒක මේ ඒ කියන්නේ ඔයා ඒක බෙහෙත් කෝස් එක කරගෙන යනවා කියන එක තමයි එතෙන්දි පෙන්වන්න ඕන. ඒකින්ද ඒක පොඩ්ඩක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟ එක තමයි අධ්‍යාපන සුසුකම. අධ්‍යාපන සුසුකම සහ ඊළඟ එක තමයි ඔයාගේ තියෙන වෘත්තීය සුසුකම. මෙන්න මේ දෙක මම වෙනම ඕගොල්ලන්ට විස්තර කරන්නම්. මොකද ඒක ටිකක් ලොකු මාතෘකාවක්. ඒකින්ද ඒක මේ වීඩියෝ එකක් ඕනට ලොකු වුණා මේක අප්ලෝඩ් කරගන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. ඒකින්ද මම ඒ ටික ඕගොල්ලන්ට වෙනම දාන්නම් වීඩියෝ එකකින් කොහොමද මේ එකින් එක ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන සුසුකමට ඔයා මොනවද කරන්න ඕන, ඊට අමතරව ඔයාගේ වෘත්තීය සුසුකම් වල හදාගෙන ඉන්න ඕන මොනවද, ඒ වගේ මෙහි තියෙන ජොබ් මොනවද, අන්න ඒක ටික මම ඕගොල්ලන්ට විස්තර ටික දාන්නම්. ඒ කියන්නේ ජොබ් මොනවද තියෙන්නේ, ඒවට ඉල්ලන ක්වොලිෆිකේෂන් මොනවද කියන එක මම ඕගොල්ලන්ට ඒ අදාළ ජොබ් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒගොල්ලෝ ඉල්ලන්නේ මොනවද කියන එක බලලා ඒකේ විස්තර ටික මම ඕගොල්ලන්ට වෙනම දාන්නම්. එහෙනම් thank you මේ follow කරලා තියාගන්න page එක. එතකොට මේ මම ඕගොල්ලන්ට මේකේ විස්තර ටික සැරින් සැරේ ඊටු ටික දාන්නම්.